Hi guys, මම රනිත් එම්ජේ. ඉතින් ඔන්න අද නම් මම ඔයාලට අරන් ආවේ මැජික් වීඩියෝ එකක්වත් කාඩ් පැක් රිවිව් එකක්වත් ඒ වගේම තමයි මියුසික් වීඩියෝ එකක්වත් නෙමෙයි. අද එනම් කට්ටිය මාත් එක්ක යන්න බලන්න සෆාරියක්. ඔන්න ඉතින් අපි බලන්න යන්නේ හුරුළු එකෝ පාක් එක. මේක තියෙන්නේ හබර්න මේන් රෝඩ් එකේ යද්දී රේල්වේ ස්ටේෂන් එකට හුඟක් ළඟින්. එහෙනම් guys දැන් අපි ඇතුළට ගිහින් බලමු. දැන් ඔයාලට පේන්නේ අපි ඒ හුරුළු එකෝ පාක් එකට ඇතුළු වෙන විදිය. බලන්න අපේ ලංකාවෙත් කොච්චර දැන් තියෙනවද බලන්න නේද? හරිම ලස්සනයි නේද? අනිවාර්යෙන් ඔයාලත් නිවාඩු කාලේ පවුලේ කට්ටියත් එක්ක මේ පාක් එක බලන්න යන්න. මේ ඉන්න guys අපිට හම්බෙච්ච පළවෙනි යාළුවෝ ටික. මම ඉතින් මාස අලින්ට විතරයිනේ. මේ හින්දා මම ෆොටෝස් වීඩියෝස් ගත්තේ අලින්ගේ විතරයි. නැත්නම් අපිට හම්බුණා මොනරු, කෑඳැත්තෝ, තව කුරුළු වර්ග, මුගටියෝ වගේ හුඟක් සත්තු හම්බුණා. බලන්න ඒ කට්ටිය හරිම ලස්සනයි නේද? මම ඔය හිටියේ උස ලොකු ගලක් උඩ. මං එතන ඉඳන් විසිල් එකකුත් ගැහුවා. ඒ ගල උඩ ඉඳන් බලද්දි හරිම ලස්සනයි නේද යාළුවෝ? ඔය ඔයාලට පේන්නේ අපි නැගපු දෙවනි ගල. ඒ ගලේ නිකන් පැලක් වගේ එකක් හදලා තිබ්බා. ඒක උඩෙන් නැගලා වීඩියෝ කරද්දි හරිම ලස්සනට වීඩියෝ එක ආවා. ඒ හින්දා මම හිතුවා එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මේ ඉන්නේ අපිට හම්බ වුණ තවත් කලි රංචුවක්. ඔන්න දන්න කට්ටිය කියාගෙන යන් බලන්න ඔය පැලේ මොකද්ද කියලා. ඕකේ ලස්සන දම්පාට මලක් පිපෙනවා. ඒ වගේම තමයි ඕක ඖෂධයක්. එහෙනම් අනිවාර්යෙන්ම මේක යටින් කමෙන්ට් කරන් යන්න. මේ ඉන්න චූටි අලිපැටියා නම් නිකන් හරියට මොඩල් කෙනෙක් වගේ නේද? එයා නම් මට ඕන තරම් වීඩියෝ ගන්න, ඕන තරම් ෆොටෝ ගන්න කියලා මූණ පෙන්නගෙනම හිටියා. බලන්නකො එයාගේ සෙල්ලම. මෙයා තමයි මට හම්බ වුණ හොඳම අලිපැටියා. බලන්න මේ අලිපැටියාගේ චූටි වෙනසක් තියනවා නේද? අපි දැකපු අනිත් අලින්ට වඩා එක වෙනසක් තියනවා එයාගේ. ඒ තමයි එයාගේ චූටි දල කෑල්ලක් තියෙනවා. ඔන්න guys දැන් නම් අපි ඉන්නේ මේ සංරක්ෂණ වනාන්තරයේ එළියට ඇවිල්ලා. ඔයාලට පේනවා ඇති ඔතන බෝඩ් එකේ තියෙනවා කුරුළු සංරක්ෂිත වනාන්තරය කියලා. ඒ වගේම තමයි දැන් හැම යනකොට එකපාරට මොන දැක්කා ඉර බහගෙන යනවා. ඒකත් හරිම ලස්සනයි නේද? මම හිතුවා ඒ හින්දා ඒකත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. බලන්න මේ අලියාලුවත් හරිම ලස්සනයි නේද? මෙයා නම් අපි හිටපු ජිප් එක ළඟටම ආවා. අපේ ආච්චි හොඳටම බයත් වුණා. මේ අලියව නම් අපිට හම්බුනේ හබරන ත්‍රිකුණාමල පාරේ ඉඳලා අපි ගෙදර එනකොට. දැන් guys අපි පව කරගෙන යන්නේ මේ හුරුළු සංරක්ෂණ වනාන්තරයට ඇතුල් වෙන්න තියෙන තැන තමයි පව කරන් ගියේ. දැන් ඔයාලට පේනවා හබර්න රේල්වේ ස්ටේෂන් එක. මම කියවනේ මේක රේල්වේ ස්ටේෂන් එකෙන් හුඟක් ළඟින් තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මම ඔයාලට බලන්න මායි මගේ අම්මී තාත්තේ ඉන්න ෆොටෝ කිහිපයකුත් මේ වීඩියෝ එකට එකතු කරා. එහෙනම් අදට ගිහින් එන්න. මම රනිතු තෙනුජය.